Hello guys. ඉතින් ඔයත් ඉංග්‍රීසි අකුරු වලින් තියෙන ස්වර ප්‍රස්ථාර කියවන දන්නේ නැතුව හිර වෙලා ඉන්න කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාට. ඔයාලා දැකලා ඇති අපි කෙලිම ටොපික් එකට යමු. දැකලා ඇති ස්වර ප්‍රස්ථාර සිංහල අකුරු වලින් තියෙන. කියන්නේ සාරී ගාමා පාදානී කියලා සිංහල අකුරු වලින් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා S R G M මෙන්න මේ විදිහට වෙනම ඉංග්‍රීසි අකුරු ටිකකින් ස්වර ප්‍රස්ථාර රචනා වෙලා තියෙනවා. ඊටත් අමතර තව ක්‍රමයක් තියෙනවා C D E F G මෙන්න මේ විදිහට තව ඉංග්‍රීසි අකුරු වලින් ස්වර ප්‍රස්ථාර රචනා වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් අය දන්නේ සිංහල අකුරු වලින් තියෙන සරිගම පදනී කියලා රචනා වෙලා තියෙන ස්වර ප්‍රස්ථාර කියවන්න. ඒක හරි පහසුයිනේ ඕන කෙනෙක්ට පුළුවන්. අපි දන්න භාෂාව. හැබැයි මේ S R G M P D N සහ C D E F G A B මෙන්න මේ අකුරු වලින් තියෙන ස්වර ප්‍රස්ථාර කොහොමද අපි කියවන්නේ? මොසර මොනවද? අන්න ඒක ගැන අපි අද ඉගෙන ගමු. ඉතින් ඔයාට ආරාධනා කරන වීඩියෝ එක අවසානකම් බලන්න කියලා මේ ස්වර ප්‍රස්ථාර කියවන්න දන්නේ නැති කෙනෙක් නම් අදින් පස්සේ ඔයා එක කියවන්න දන්නව අනිවාර්යෙන්. ඔයාටත් පුළුවන් මේ ස්වර ප්‍රස්ථාර කියවන ගමන් හොඳට වාදනය කරන්න. හරි. ඉතින් අපි සිංහල අකුරු කොහොමද දන්නේ කියලා ඉංග්‍රීසි එක පැත්තකින් තියමු. අපි මුලින්ම බලමු මේ S R G M P D N මෙන්න මේ විදිහට රචනා වෙලා තියෙන ස්වර ප්‍රස්ථාර වල මොනවද මේ ස්වර? ඒ අකුරු වලින් කියන ස්වර මොනවද කියලා දැනගත්තා නම් ඕන කෙනෙක්ට දැන් මේක පාදනය කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අකුරු වලින් කියන ස්වර දන්නේ නැති එක. ඉතින් ඔන්න මම අද කියලා දෙනවා. මේ ක්‍රමය ඇවිල්ලා සිංග්ලිෂ් කියන්න පුළුවන් අපිට. ඒ මොකද අපි දැන් ෆෝන් එකක් ගත්තාම කාට හරි මැසේජ් එකක් ටයිප් කරනකොට අපි සිංහල අකුරු භාවිතා කරන්නේ නැහැ. කෙලින්ම ඉංග්‍රීසි අකුරු වලින් අපි සිංහල ටයිප් කරගෙන යනවානේ. නේ? ගොඩාක් කට්ටිය එහෙමත් හෙලකුරු වගේ දාගෙන නැත්නම් ෆෝන් එකේ තියෙන සිංහල ටයිපින් එක දාගෙන සිංහල අකුරින් ටයිප් කරනවා සමහර අය. නමුත් බොහෝ පිරිසක් කරන්නේ සිංග්ලිෂ් ටයිපින්. මේ S R G M P D N කියන්නේ මේ සිංග්ලිෂ් ක්‍රමය. හරිම සරලයි. හරිද? ඒකෙදි මම සරල උදාහරණයක් ගන්නම්. අපි හිතමු අපි සමනලය කියලා ටයිප් කරන්න. ටයිප් කරනකොට මොනවද ගන්න අකුරු? සාමනලය. හරිද? අපි සා කියන එකට S එකක් ගන්නවානේ. ඒකත් එක්ක සා වෙන්න A එකක් දානවා. හරිද? ඔන්න සා. ම සමනලයකදී M එක මා එකට අපි M එකක් එක්ක එකක් දානවා සාම. ඊට පස්සේ න එකට අපි N එකක් ගන්නවානේ. ඔන්න ඔය විදිහට අපි ඔය සාරී ගාමා පාදා නී කියන ස්වර ටිකට ඉංග්‍රීසි අකුරු ටික ගන්නවා S සා R ri G ga M ma P pa D dha N ni. ඒකෙදී අපි අර අකුරු සම්පූර්ණ කරන්න සායකට S A කියලා දාන්නේ නැහැ. කෙලිම S එක විතරයි. ri කරන්න R I දාන්නේ නැහැ. R විතරයි. ගා වෙන්න G A ගන්නෙ නැහැ. G විතරයි. පළවෙනි ලෙටර් එක විතරයි ගන්නෙ අපි. හරිද? ඒ විදිහට මා එකට M එක ගන්නවා. පා එකට P එක. ධා එකට D එක විතරයි. නී එකට N එක විතරයි. ඔන්න ඔහොමයි. ඔය ඉංග්‍රීසි අකුරු වලින් තියෙන ස්වර ප්‍රස්ථාර වල තියෙන ස්වර ටික. ඔන්න ඔය ස්වර ටික තියෙන්නේ. හරිද? සරලයි. ඒක ඉතින් ඔයාලට පුළුවන් පොඩ්ඩක් හුරු වෙන්න. ඔයාලා මුලින්ම සාරිගම පාදානී කියලා සිංහලෙන් ලියාගෙන යන පේලියට. ඊට පස්සේ ඊළඟ පේලියේ ඒ ස්වරයට අදාළව ඉංග්‍රීසි ලෙටර් එක ලියාගෙන යන. සා එකට S, ri එකට R, ගා එකට G, මා එකට M. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒක හොඳට හුරු කරන්න. සා එකට නම් S. ඒක හොඳට හුරු කරන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. හරිද? ඔය පළවෙනි ක්‍රමය. ඒක සිංග්ලිෂ් කියලා කියමු අපි. දෙවෙනි ක්‍රමය. මේක චුට්ටක් අමාරුයි. හරිද? ඒ මොකද දෙවෙනි ක්‍රමය ඇවිල්ලා වෙස්ටර්න් අපරදිග සංගීතයේදී භාවිතා වෙන ස්වර ටික තමයි අපි භාවිතා කරන්නේ. sorry. ඔයාලා සමහර විට වෙස්ටර්න් නොටේෂන්ස් දැකලා ඇති. පෙරදිග ස්වර ප්‍රස්ථාර සහ අපරදිග ස්වර ප්‍රස්ථාර සම්පූර්ණයෙන්ම වෙනස්. හරිද? කියන්නේ අපි පෙරදිග ක්‍රමයේදී නම් බාර් වෙන් කරනවා හතරක්. ඊට පස්සේ ස්වර ටික ලියාගෙන යනවානේ. හැබැයි අපරදිග සංගීතයේදී ස්වර ප්‍රස්ථාරකරණය සම්පූර්ණයෙන්ම වෙනස්. එයාලගේදී තියෙන වෙනම සිස්ටම් එක ස්ටේව් එකක ක්‍රොචට් මිනිම් ඒ අදාළ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා අපිට ඒක ඉගෙන ගන්නවා නම්. නමුත් අපරදිග සංගීතයේදී භාවිතා කරන ස්වර ටික තමයි කියන්නේ අපි පෙරදිග සංගීතයේදී සාරි ගාමා පාදා නී කියලා ස්වර හතක් භාවිතා කරනවානේ. ඔය ස්වර ටිකම අපරදිග සංගීතයේදී තියෙනවා. හැබැයි භාවිතා කරන්නේ සාරිගම පදා නී කියලා නෙමෙයි. ඒ වෙනුවට යාලා භාවිතා කරලා තියෙනවා තවත් ඉංග්‍රීසි අකුරු ටිකක්. ඉංග්‍රීසි ලෙටර්ස් ටිකක්. ඒ ටික ගැන පිළිවෙල තමයි C D E F
G A B. සාරි ගාමා පාදා නි කියන ස්වර ටිකට තියෙන පිළිවෙල තමයි C D E F G A B. හරිද? දැන් මේකෙදි සරලවම ගත්තොත් A එකේ ඉඳන් G එකට එනකන් තියෙන අකුරු ටික තමයි තියෙන්නේ. ඉංග්‍රීසි අකුරු ටික තියෙන. ඒ කියන්නේ A B C D E F G. හැබැයි යන පිළිවෙල වෙනස්. පටන් ගන්න තියෙන්නේ A එකෙන් නෙමෙයි. ඒගොල්ලෝ පටන් ගන්න තියෙන්නේ කෙලින්ම C එකෙන්. C එක තමයි සා. හරිද? ඔයාලා සමහර විට මෙලෝඩිකා එකක් එහෙම දැකලා තියෙනවා. මට විනාඩියක් දෙන්න. මෙන්න මේකේ. හරිද? මේක පේන්නේ නැති වෙයි සමහරට. මේකේ තියෙන උඩින් අකුරු. මේක නම් ඩෝ රෙ මි ෆා සෝ ලා ටී කියලා තියෙන. දැන් මම මේකේදී ටියුටෝරියල් දානවා නේද මම සිංග්ලිෂ් විදිහට ස්වර ටික දාලා තියෙන්නේ. ඔයාලා මේ දැකලා ඇති සමහරට කීබෝඩ් වල තියෙනවා C එකක්, D එකක්, E එකක් මෙන්න මෙහෙම දාලා තියෙනවා. හරිද? එතකොට ඕකෙදිත් ඔයාලා අර ස්වර පිළිවෙලට තියෙන ඉංග්‍රීසි අකුරු ටික මොනවද කියලා දැනගෙන හිටියානම් හරිම සරලයි මේකත්. එතකොට මතක තියාගන්න ඕන පටන් ගන්නෙ එයාලා A එකෙන් නෙමෙයි C එකෙන්. සා එකට තියෙන හැම වෙලෙම C. ඊට පස්සේ C D කියන්නේ රි, ඊට පස්සේ E කියන්නේ ගා, F කියන්නේ මා, මේකෙදි G කියන්නේ පා, A කියන්නේ ධා, B කියන්නේ නි. මේක පොඩ්ඩක් පැටලෙනවා. හරිද? ටික කාලයක් මේක හොඳටම හුරු කරන්න ඕන. නැත්තම් මේක පැටලෙනවා. සිංග්ලිෂ් වගේ නෙමෙයි මේක ටිකක් පැටලෙනවා. මොකද මේ අකුරු පටන් ගන්න තියෙන්නේ මැදක ඉඳන් ඊට පස්සේ අවසන් කරලා තියෙන්නේ A B විදිහට. ඒ නිසා මේක පොඩ්ඩක් පැටලෙනවා. ඔයාලා අර කලින් එක වගේම මුලින් සිංහල ස්වර ටික ලියාගෙන යන්න. ඒකට අදාළව ඉංග්‍රීසි ලෙටර්ස් ටික ලියාගෙන යන්න. මම ආපහු සැරයක් පිළිවෙල කියනවා. සා එක C, රී එක D, ගා එක E, මා එක F, පා එක G, ධා එක D, sorry A, ඊට පස්සේ නී එක B. හරිද? ඔන්න ඔහොමයි පිළිවෙල එන්නේ. ඔය පිළිවෙල හොඳට හුරු කරන්. දැන් මේ ක්‍රමයේ තියෙන ස්වර ප්‍රස්තාර අපිට ගොඩක් කීබෝඩ් වලට ලියවිලා තියෙන ස්වර ප්‍රස්තාර ආශ්‍රයෙන් තමයි දකින්න හම්බෙන්නේ. එතකොට තව ඊට අමතරව গিitar ප්ලේ කරනවා නම් গিitar chords ගොඩක් වෙලාට ලියවෙන්නේ මේ ස්වර වලටමයි. ඒ කියන්නේ C D E F G A B තියෙන G major E major ඔය විදිහට කෝඩ් එක ලියවෙන්නේ මේ ඉංග්‍රීසි ලෙටර් වලට. එහෙම නැත්නම් සිංග්ලිෂ් විදිහටවත් පෙරදිග විදිහටවත් නෙමෙයි. එතකොට මේ විදිහට ඔයාලා වාදනය කරනවා නම් ඒ ස්වරය කියන්නේ මොන ස්වරයද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට වාදනය කරන්න හරිම අමාරු වෙනවා. ඉතින් ওই විදිහට තමයි ওই ස්වර ප්‍රස්තාරවල ස්වර තියෙන්නේ. ස්වර කියවන්නේ ওই විදිහට. කියන්නේ සිංග්ලිෂ් සහ වෙස්ටර්න්. ওই ක්‍රම දෙක හොඳට ඉගෙන ගත්තා නම් ඔයාලට වාදනය කරන්න පුළුවන්. බහුල වශයෙන් සිංහල ස්වර ප්‍රස්තාර තියෙනවා. නමුත් ඔයාලට දැන් මගේ ගෲප් එකේ වුණත් මම සමහරලාට ඉන්දියන් කට්ටිය ඉන්න නිසා හින්දි songs වල එහෙම ගොඩක් වෙලාවට සිංග්ලිෂ් විදිහට ලියන්නේ. මොකද ඉන්දියාවේ කට්ටිය පාවිච්චි කරන්නේ සිංග්ලිෂ් විදිහට ස්වර නිසා. නමුත් සමහර කට්ටිය එතකොට මට එවනවා අනේ මිස් මේක පුළුවන් නම් සිංහලෙන් ලියලා දාන්න. මේක කොහොමද කියවන්නේ අනේ මිස් කියලා දෙන්න. ඔන්න අද වීඩියෝ එක ඔයාලා දැන් දන්නවා කොහොමද සිංග්ලිෂ් සහ වෙස්ටර්න් විදිහට තියෙන නොටේෂන්ස් කියවන්නේ කියලා. ඒ ස්වර මොනවද කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඉදිරියට මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් keep playing, keep practice. Thank you for watching.